හායි කොහොමද ඔයාලට? මම අද විශේෂ මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ. ඔයාලා දන්නවා උණ්ඩුක පුච්ච ආසාදනය නැත්නම් උණ්ඩුක පුච්ච ප්‍රදාහනය. ඔයාලා දන්නවා ඇපෙන්ඩිසයිටිස් නැත්නම් උණ්ඩුක පුච්ච ප්‍රදාහය. ඒ ගැන තමයි අද කතා කරන්නේ. මේක විශේෂ මාතෘකාවක් නොවුනත් ඒකෙන් ඇතිවන මාරාන්තික බව ගැන තමයි මේ අද කතා කරන්නේ. අපි බලමු මේ මොකද්ද මේ උණ්ඩුක පුච්ච ප්‍රදාහය නැත්නම් ඇපෙන්ඩිසයිටිස් කියන්නේ කියලා. ඔයාලා ගොඩක් කට්ටිය දැකලා ඇති. සමහර අයගේ බඩේ දකුණු පැත්තේ පොඩි ඔපරේෂන් එකක් කරලා තිනවා. පොඩි කැල්ලක් තියෙන දැකලා ඇති. ඒ කැල්ල තියෙන්නේ ඇයි? ඒ කැල්ල තියෙන්නේ සාමාන්‍ය උණ්ඩුක පුච්ච ප්‍රදාහය තියෙන කෙනෙක්ගේ උණ්ඩුක පුච්ච කපා ඉවත් කරාම ඇතිවන කලලක් තමයි ඒ. මොකද්ද මේ උණ්ඩුක පුච්ච කියන්නේ? නැත්නම් මොකද්ද මේ ඇපෙන්ඩික්ස් එක කියලා කියන්නේ? මේක පීඩලා තියෙන්නේ අපගේ මහ බඩවැලේ. නැත්නම් ලාර්ජ් ඉන්ටෙස්ටයින් එකේ තමයි පීඩලා තියෙන්නේ. මහ බඩවැලේ නැත්නම් ලාර්ජ් ඉන්ටෙස්ටයින් වල පුංචි ඇඟිල්ලක් වගේ කොටසක් තමයි මේ ඇපෙන්ඩික්ස් එක කියලා කියන්නේ. මේක අපේ ශරීරයට අවශ්‍යම කොටසක් නෙවෙයි. කොහොමද ඇපෙන්ඩිසයිටිස් නැත්නම් උණ්ඩුක පුච්ච ආසාදනය ඇති වෙන්නේ කියලා. ෆීකස් නැත්නම් මලපහවලින් නැත්නම් යම් ආසාදන වලින් මෙම උණ්ඩුක පුච්චේ ප්‍රදාහය නැත්නම් ඉන්ෆ්ලමේෂන් එකට ලක් වුණොත් උණ්ඩුක පුච්ච ප්‍රදාහය ඇති වෙනවා. මෙම උණ්ඩුක පුච්ච ප්‍රදාහය භයානකද? අපෝනේ භයානක නෑ. ඒ වුණාට මේක මාරාන්තික වෙන්න පුළුවන්. හොස්පිටල් ගිහිල්ලා මේ රෝග ලක්ෂණ කිව්වොත් මගේ බඩේ දකුණු පැත්තේ පහළ රිදෙනවා, කැක්කුම වෙනවා, දවස් මෙච්චර ගානක ඉඳන් කැක්කුමක් තියෙනවා. එහෙම කිව්වොත් ඒගොල්ලෝ යාට ට්‍රීට්මන්ට් කරයි. ඒතකොට මේ තත්ත්වය භයානක නැහැ. ඒ ට්‍රීට්මන්ට් කරන පරක්කු වෙලා මේ ඇපෙන්ඩික්ස් එක නැත්තම් උණ්ඩුක පුච්චේ පිපුරුනොත් විස බීජ බඩ පුරා පැතිරෙන්න ගත්තොත් මේ තත්ත්වය ඉතාමත් භයානකයි. මෙම ආසාදනය වූ ඇපෙන්ඩික්ස් එක නැත්තම් උණ්ඩුක පුච්චය පිපිරිලා බඩ පුරා ඒ විස බීජ පැතිරෙන්න ගත්තොත් මේ තත්ත්වය භයානක වෙන්නේ නැහැ. මේ තත්ත්වය මාරාන්තික වෙනවා. අන්න ඒකයි මම මේ වීඩියෝ ගැන වීඩියෝ මේක පැහැදිලි කරන්න ගත්තේ ප්‍රධාන වශයෙන්. මොකද මේ උණ්ඩුක පුච්ච ආසාදනය කියන්නේ ඊතරම්ම භයානක රෝගී තත්ත්වයක් නෙවෙයි. හොස්පිටල් ගිහිල්ලා ඒක පෙන්වලා ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්. ඒ වුණාට මේක මාරාන්තික වෙන්න පුළුවන් හේතුව තමයි අපි බලමු මේ රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ මොනවද කියලා. රෝග ලක්ෂණ ගත්තාම පෙකණිය හරහා කැක්කුමක් ඇවිත් බඩේ දකුණු පැත්තට කැක්කුමක් එනවා. ඒ වගේම බඩේ දකුණු පැත්තේ ඇතිවන කැක්කුම. ඊට අමතරව ආහාර වමනය, ඊනස ආකාරය නැත්තම් සාමාන්‍ය මද උණ ගතිය, ඒ වගේ රෝග ලක්ෂණ වලින් මෙම රෝගය හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍ය ඔයා ඇවිදිද්දි, ඒ වගේම එදිනෙදා ක්‍රියාකාරකම් කරද්දී වාගේ බඩේ දකුණු පැත්තේ යටි කොටස කැක්කුමක් එන්න පුළුවන්. ඒක ඇපෙන්ඩිසයිටිස් නොවෙන්න පුළුවන්. මුත්‍රා ආසාදනයක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා ඒ ගැන නොසලකා හරින්න එපා. ළඟම තියෙන හොස්පිටල් එකට යන්න, ගිහිල්ලා ට්‍රීට්මන්ට් කරගන්න, ස්කෑන් එකක් කරගන්න, ඇපෙන්ඩිසයිටිස් කියලා හොයාගන්න. එහෙම වුණොත් අපි බලමු මේකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා. මේකට කරන්න පුළුවන් ප්‍රතිකාරම තමයි උණ්ඩුක පුච්ච කපා ඉවත් කරන එක. නැත්තම් ඇපෙන්ඩිසෙක්ටොමි කියලා කියනවා.